දවසක් සියලු දෙනාටම අද අපි බලන්නේ e-commerce web application එක sign up එකයි sign in එකයි කොහොමද අපි හදාගන්නේ කියලා. හරි, අපි දැන් මුලින්ම බලමු අපේ sign up page එක කොහොමද create කරගත්තේ කියලා. අපි මේක create කරගන්න background image දෙකක් use කරලා තියෙනවා. මෙතන පිටිපස්සෙන් තියෙන ලොකු background image එකයි මෙතනින් අපි දාගෙන තියෙන background image එකයි. ඒ වගේම අපි අපේ eShop application එකේ logo එක විදිහට මේක add කරගෙන තියෙනවා. ඒ වගේම අපි welcome to eShop කියලා title එකක් දාගෙන තියෙනවා. ඒ වගේම දැන් අපි sign up page එකේදී අපිට ඕනේ අපේ customer එකේ data ටික add කරගන්න. ඒ හින්දා අපි customer එකේ data ටික collect කරගන්න ඕන හින්දා අපි ඒවට fields දාලා තියෙනවා. හරි, අපි මෙතනට ඒ වගේම gender එකට add කරලා තියෙනවා. අපිට මෙතන select කරගන්න පුළුවන් male ද female ද කියලා. ඒ වගේම අපිට මෙතනට male ද female ද තව අපිට option එකක් විදිහට others හරි මොකක් හරි add කරගන්න අවශ්‍ය නම් ඒකත් අපිට ගන්න පුළුවන්. හරි, ඒ වගේම මෙතන පහලින් අපි footer එක add කරගෙන තියෙනවා. මම ඒක පෙන්නන්නම් code එකේ කොතනද තියෙන්නේ කියලා. හරි, දැන් මෙතන අපේ sign up button එක තියෙනවා. අපි මේ sign up button එක press කරපුවාම මෙතන අපි add කරන data ටික අපේ database එකේ store වෙනවා. ඒ වගේම මෙතන already have an account කියලා අපිට මේකෙන් sign in page එකට යන්න පුළුවන්. අපි ඒක click කරලා බලමු. හරි, මේ තමයි අපේ sign in page එක. මේකත් අර විදිහටම අපි background image දෙකයි logo එකයි මේ විදිහට දෙකම එකම විදිහට මේ ඩිසයින් කරගෙන තියෙනවා. ඒ වගේම අපි sign in එකේ email එක සහ password එකට field දෙකක් සහ අපිට remember me option එකක් අපි දාගෙන තියෙනවා. ඒ වගේම අපිට password එක අමතක වෙලා තියෙනවා නම් අපිට ඒක forget කරගන්න අපි forget password කියන එකත් එතනට use කරලා තියෙනවා. හරි, අපිට මෙතන sign in button එක වගේම තවත් බටන් එකක් තියෙනවා new to eShop කියලා. ඒ කියන්නේ අපි දැන් මෙතන අපිට ඇත්තටම account එකක් නැතුව අපි අලුත් එක්කෙනෙක් නම් අපි මෙතන කලින් log වෙලා ඉන්න ඕනේ. ඒ හින්දා අපි මෙතන sign up එකට ගිහිල්ලා අපේ detail ටික fill කරාට පස්සේ අපිට පුළුවන් මෙතනින් ඒ ටික add කරලා මේ අපිට sign in වෙන්න. හරි, අපි බලමු අපි දැන් ඩිසයින් කරගෙන තියෙන sign up එකයි sign in එකයි responsive ද කියලා. අපි ඒක inspector එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන මේ mobile device එකකින් පේන විදිය. එතකොට මේ තියෙන්නේ sign up එක, මේ තියෙන්නේ sign in එක. මේ mobile application වලදී අපිට යට footer එක මේ පෙන්වන්නේ නැහැ. copyright statement එක අපි එතනින් පෙන්වන එක හක් කරලා තියෙන්නේ. ඒ වගේම large device වලදී අපිට ඒක පෙන්වනවා. හරි, මේක තමයි අපේ code එක. අපි මේකට HTML Bootstrap තමයි mainly use කරලා තියෙන්නේ. ඒ වගේම මම වෙනම CSS උත් use කරලා තියෙනවා. ගොඩක්ම අපි use කරලා තියෙන්නේ Bootstrap. අපිට මේකේ Bootstrap use කරන එකේ වාසිය තමයි අපිට මේක responsive විදියට හදාගන්න ලේසි. Bootstrap use කරලා අපි මේක code කරගන්න එකෙන්. හරි, අපි දැන් බලමු code එකේ උඩ ඉඳන් පල්ලෙහාට අපි කොහොමද මේක කරගෙන තියෙන්නේ කියලා. අපි මුලින්ම අපේ eShop කියන එක title එකක් දාගන්නවා. ඊට පස්සේ අපේ style sheet එකයි Bootstrap CSS කියන දෙක අපි link කරගෙන ඉන්නවා. ඒ දෙක head එකේ තමයි අපි දාන්න ඕනේ. ඊට පස්සේ අපේ මෙතන තියෙනවා icon එක, අපේ eShop icon එක. මේ තියෙන අපේ eShop icon එක මෙතන තියෙනවා. ඒක තමයි අපි මෙතන link කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන paragraph එකක් ඇතුලේ අපේ hi welcome to eShop කියන එක දාලා තියෙනවා. ඒක අපි මෙතනින් title 1 එකත් එක්ක අපි මේකට අපේ style sheet පැත්තෙන් එතන අපි
ඇඩ් කරගෙන තියෙනවා මේ ෆොන්් සෙට්ට. එතන අපි කුයික්ෂෑන් එකයි හොනි ස්ක්‍රිප් කියන එකයි තම ඇඩ් කරන්න තියෙන්නේ. අපි මේ හොනි ස්ක්‍රිප් කියන එක දාපුහම තමා අපේ හායි වෙල්කම්ට ඊශොප් කියන එක වෙන්න මේ විදියට ලස්සන ස්ටයිල්ලයක් එක්ක අපිට වැටෙන්නේ. හරි අපි මේ ඔක්කොම කරලා තියන්නේ ක්‍රේට් කරලා තියෙන ඩිව් ඇතුළේ ඩිව් ඇතුළ අපි රෝස් හදලා ඒ රෝස් ඇතුළේ කොලම්ස් හදල තමා මේ හැමදේම අපි ක්‍රේට් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන් තියෙනවා අපේ බැක්ග්‍රවුන්් එක. අපි බැක්ග්‍රවුන්් එක හදාගෙන තියෙන්නේ මෙතන අපේ මේ තියෙන බැක්ග්‍රවුන්් කියලා. අපි මෙතන බැක්ග්‍රවුන්් ඉමේජ්ගේ SVG එක ඇඩ් කරලි වෙරලා අපි මෙතනින් බැක්ග්‍රවුන්් සයිස් පොසිෂන් රිපීට් කරගන්න ඕනද නැද්ද කියලා තියෙනවා. එත නෝන් රිපීට් දීලා තියෙන්නේ. ඒ විදිහටම අපි බැක්ග්‍රවුන්් ඉමේජ් එක ඇඩ් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි එතන මේ බැක්ග්‍රවුන්් ඉමේජ් එක විදිහට ඇඩ් කරලා තියෙන ඉමේජ් එක තමයි මේ අපිට බලා ගන්න පුළුවන් විදිහට තියෙන්නේ. මෙතනදී අපි ප්‍රධාන ඩිව් දෙකක් යටතේ අපේ සයින් අප් එක සහ සයින් ඉන් එක තියෙනවා. මෙතනින් අපේ සයින් අප් එක තියෙනවා එතනින් අපේ තියෙන්නේ සයින් ඉන් කොටස. අපේ එකම කෝඩ් එකේ තමා සයින් අප් එක සහ සයින් ඉන් එක තියෙන්නේ. එතකොට මෙතනදී අපේ සයින් අප් එකේ ක්‍රියේට් නිව් account ඊට පස්සේ අපිට අර ගණ්ඩෝනේ ඩීටේල් තියෙන ඒවා, එතකොට අපේ ටෙක්ස් ෆීල්ඩ් ඒවා අපි මෙතනින් තමයි ඇඩ් කරගෙන තියෙන්නේ. ඒවගේම අපේ මෙතන අපි ජෙන්ඩ එක ඇඩ් කරගෙන තියෙන්නේ අපි වෙනම අපේ ඩේටබේසගේ ටේබල්ල ජෙන්ඩ එකට හදලා තියෙන්නේ. ඒ හින්ද අපි ඒක මෙතනින් අපේ ඩේටබේසගෙන් ඇක්සස් එක්ක තමයි අපි මෙතනින් ඒක අරගෙන තියෙන්නේ. ඒ හින්ද මේ කොටසේ තියෙන්නේ ජෙන්ඩ එකෙන් ගැන ඩේටබේස් එක තියෙන ටේබල් එකෙන් මෙතැන්ට අපි ඒක කනෙට් කරන් තියෙන්. ඒවගේම මෙතන අපේ තියෙනවා ඉට පස්සේ සයිනින් බොක්ස එක. මෙතනද අපේ සයිනින් බොක්ස එක අපේ ඩිසයින් එක තිබ්බේදයට අපේ මේල්ල පාසවඩ ගහරන අපිට ලොග්ගෙන්ඩ තියෙන් අපේ මේල් එක මෙහෙම හදල තියෙනවා. අපි හැම එකටම ටෙක්ස් ෆිල්ල අත්දානවා. එතකොට පාසර්ඩ්ඩේ තියෙනවා. අපි පාස්වර්ඩ් එකට පාස්වර්ඩ් ෆිල්ල අත්දානවා. ඊට පස්සේ අපිට රිමෙම්බ ඔප්ෂන්යක් අපි දාලා තියෙනවා. ඒවගේම ෆ්‍රොගෙට් පාස්වර්ඩ් එක තියෙනවා. ඊට පස්සේ මෙතන සයිනින් බට්න එකයි අපේ නිවටු ඊශොප් කියන බට්න එකයි තියෙන. අපි මේ විදියට තමයි අපේ ඩිසයින් එක කරගෙන තියෙන්නේ සයිනින් බොක්ස එකේ. ඒවගේම අපි මෙතනදී අපේ මෙතන තියෙනවා අපි දරගෙන තියෙනවා අපේ පුට එක. මේක තමා අපි කොපිරයිට ස්ටේට්මන්ට් එක විදියට යටින් පේන්ඩ දාලා දෙන්න අපේ සයින් අප් එකයි සයින්ඉන් එක දෙකේම පේන්ඩ අපි මේක තමා දාලා තියන්නේ යටින්. හරි දැන් අපි බලමු සයින් අප් එක ඉදන් සයින්ඉන් එකට කොහොම චේන්ජෙන්නේ සහ සයින්ඉන් එක ඉදන් සයින් අප් එකට කොහොමද චේන්ජෙන්නේ කියලා අපේ මේක පේච් දෙකක් නෙවෙන එකම පේජ්ජේ කොහොමද අපි මේක චේන්ජ් කරගන්න කියල තමා අපි දැන් බලන්න යන්නේ. හරි දැන් වාල්ට මෙතර පේනවා already have an account sign in කියන එකට යද්දි අපි දැන් ඉන්නේ index.php. ඊටස අපි දැන් ඒකට ගියත් අපි සයින්ඉන් එකෙත් ඒක වෙනස් වෙන්න index.php එකම තම. අය අපි new to eShop sign up කියගෙන එකට දුන්නත් ඒත් index.phpම තම. අපි කොහොමද එකම පේජ්ජගේ මේ විදිහට පේජ් මාර්වෙන්න කියලා බලමු. අපේ කෝඩ්ඩගේ මෙතන අපේ තියෙන already have an account sign in කියන බටන් එක. අපි ඒකට on click කියලා දාලා change view කියලා ෆන්ක්ෂන්යක් අපි මෙතනින් හදාගෙන තියෙනවා. ඒ වගේම අපි මෙතන new to eShop sign up කියන එකට අපි ඒ විදිහට on click change view කියලා ෆන්ක්ෂන්යක් හදලා තියෙනවා. අපි මේක use කරලා තමයි අපේ view එක change කරන්නේ. හරි දැන් අපි මේක කරගන්න අපි යන්නවන අපේ ජස් එකට. මෙතනදී අපේ අපේ ෆංක්ෂන්යක් හදල තියෙනවා change view කියලා. මේකෙන් මේ කෝඩ්ඩෙන් තමා අපේ චේන්ජන දේ වෙන්නේ. අපි මෙතන IDස් දාගෙන
අපි සයින් අප් බොක්ස් එකයි සයින්ඉන් බොක්ස් එකයි අල්ලගෙන තියෙනවා මෙතනින්. ඊපස්සේ අපි මෙතනින් ඒක වේරියබල් එකට සයින් කරලා තියෙනවා අපි වේරියබල් දෙකට. ඊට පස්සේ මෙතනින් මේ අපි කරලා තියෙන්නේ අපේ ක්ලාස් ලිස්ට් එක ටගල් කරලා තියෙනවා. ඉට මේ ඩීනන් කියන එකෙන් අපේ ඩිව් එකක් ඉන්විසිබල් කරගන්න එක තමා මෙතනින් කරලා තියෙන්නේ. හරි අයත් මෙතන ඉන්ඩෙක්ස් කෝඩ් එක මෙතන මේ ඩීනන් කියන එකයි. එතකොට අපේ සයිනින් කියන එකේ ඩීනන් කියන එකයි මේක තියෙන හින්ද තමා අපි මුලින්ම ඉන්ඩෙක්ස් එකට ලොග්ගුණාම අපිට මෙතන සයිනින් කියන එක පෙන්න්න නැතුව සයින් අප් එක විතරක් අපිට පෙන්න්නන්නේ. මේක නිකං ස්විච් වීමක් වගේ වෙන්නේ මාරුවෙන් මාරුවට අපිට ස්විච්චීමක් වගේ තමා මේක වෙන්නේ. ඒ කියන්න මෙතනදි වෙන්න අපේ සයින් අප් එක මෙතනද අපිට විව් වෙනවා. ඒවුනාට සයින්ඉන්න එක හයිඩ් වෙලා වගේ තියෙන්නේ. එතකොට අප මේ ඕල්රෙඩියන් එකකවුන්් කියන එක ටික්කරපුහම එක ස්විච් වෙනවා වගේ. එතකොට සයින් ඉන්න එක පේනවා සයින් අප් එක හයිඩ් වෙලායන්. ඒක තමා වෙන්න මෙතනදී. මේ විදිහට තමා මගේ සයින්ඉන්න එක සයින් අප් එකට අදාළ අපේ ඩිසයින් එක අපි ක්‍රේට් කරගෙන තියෙන.